සමහරවිට මාකටිං පැත්තේ පොඩ්ඩක් අඩු වෙච්ච කම්පැනිස් වල එකපාරට බූම් එකක් හදාගන්න ඕන නම් මම සාමාන්‍යයෙන් යූස් කරන මරු ට්‍රික් එකක් තියෙනවා. ඒක තමයි ඒ අදාළ බ්‍රෑන්ඩ් එකකින් පොඩ්ඩක් ට්‍රිගර් කරනවා නෙගටිව් පැත්ත. අපේ ලංකාවේ ගත්තොත් එහෙම මිනිස්සු හරි ආසයි. ඒ කියන්නේ බයින් දැන් ඔය ළඟදී මිස්ටර් කොතු කේස් එකක් ආයි බලන්න සමහරලාට කවදාවත් කොතුවක් කාලත් නැහැ. බයින ඉවරයක් නැහැනේ. ඒ මිනිස්සුන්ගේ හැටි. එතකොට හිතන්නකෝ ඒ බයින්ඩ ඒගොල්ලන්ට පොඩ්ඩක් අවස්ථාවක් දුන්නොත් එහෙම සාමාන්‍යයෙන් හෙන්න ආසාවෙන් හැලි ගහගා බයිනවා. බ්‍රෑන්ඩ් එකක් ගත්තොත් එහෙම බ්‍රෑන්ඩ් එකට ලොකු හානියක් නොවෙන්නේ නැති වෙන්න සාමාන්‍යයෙන් පොඩ්ඩක් කවර ට්‍රිගර් වෙන්න පොඩි පොයින්ට් එකක් දාලා වීඩියෝ එකක් දානවා. හරි සමහරලාට මේ බ්‍රෑන්ඩ් එකේ කට්ටිය වෙන්න පුළුවන්, ඒ අදාළ තරංකාරයෝ වෙන්න පුළුවන්, අදාළ ඉන්ඩස්ට්‍රි කට්ටිය වෙන්න පුළුවන්. ඒකත් එක්කලා වෙන දෙයක් තමයි. ඒකේ මාර වාසි ගොඩක් තියෙනවා. එකක් තමයි අදාළ තරංකාරයෝ අදාළ ඉන්ඩස්ට්‍රි කට්ටිය හොගාලා කමෙන්ට් කරන්න ගන්නවා බැන බැන. ඒක සාමාන්‍ය නේද? දැන් සාමාන්‍ය උදාහරණයක් ගත්තොත් එහෙම normal viral video එකක් ගත්තොත් 5-10ක් තියෙන hate comments සාමාන්‍යයෙන් අනිත් ඒ වගේ 80ක් 70ක් තියෙන normal comments හොඳ කියන comments. හැබැයි අර වගේ වෙලාවක සාමාන්‍යයෙන් 50ක් 60ක් 70ක් දක්වා hate comments එනවා. හැබැයි ඒක no issue ප්‍රශ්නයක් නෑ. හරිද? එතකොට දැන් හිතන්නකො ඒ අදාළ ඉන්ඩස්ට්‍රි කට්ටිය කමෙන්ට් කරද්දී Facebook එකට සෙන්ස් වෙන්න පටන් ගන්නවා. මෙන්න එකම සෙට් එකක් කමෙන්ට් කරනවා. මොකද Facebook එක දන්නවනේ කවුද කියලා. ඔන්න සමහරලාට ඔය ක්ලයන්ට්ලා කට්ටියත් ඒගොල්ලෝ හරහා ඔන්න එක සෙට් එකට ආයි Facebook එකෙන් පුෂ් කරන්න ගන්නවා ඔයාගේ page එක. ඒ කමෙන්ට් කරන එකම සෙග්මන්ට් එකේ කට්ටියනේ. ඒක එක chance එකක් වෙනවා එතන. හරිද? අනිත් පැත්තටවත් පොඩ්ඩක් ඇග්‍රෙසිව්ලි පොඩ්ඩක් කතා කරොත් ඒගොල්ලන්ට තවත් රිප්ලයි කරලා ලොකු කන්වර්සේෂන් එකක් හැදෙනවා. ඒකත් එක්කලා සාමාන්‍යයෙන් බලන්න page එකේ reach එක views සාමාන්‍යයෙන් අසාමාන්‍ය විදිහට වැඩි වෙන්න ගන්නවා ඒ කාල පරාසයේ. ඒකත් එක්ක අදාළ කස්ටමර්ස්ලා අනිවාර්යයෙන්ම කතා කරලා ඒ reach එකත් එක්ක අරන් යන්න පුළුවන් දිගට. දැන් බලන්න ලංකාවේ ගත්තොත් මේ ඉරාජ්ලා එහෙම කරන්න ඕක නෙමෙයි. දැන් ඉරාජ් අතර මොඩේද්ද මේ මොකද්ද ඔච්චර බණිද්දී ඒ type එකේ content දාන්න. ඇතරම ඒ මොඩල් එක වැඩ කරනවා දැන්. එයා මම එහෙම කියන්නේ ඒ තමයි සමහරවිට ඔයා මාක් කරේ බිස්නස් එකේ වීඩියෝස් දැම්මොත් ඒක viral ගියොත් එහෙම සමහරවිට 1 million ඒක ඔයාට ආයි කරගන්න හරි අමාරුයි. ආයි ඒ type වීඩියෝස් දැම්මත්. හැබැයි මේක ඕන වෙලාවක පොඩ්ඩක් ට්‍රිගර් වෙන්න කමෙන්ට් එක දැම්මොත් එහෙම අනිවාර්යෙන්ම වැඩ කරනවා. ඒක මාර ලේසි මොකද අපේ ලංකාවේ ගොන් හැත්ත ඉන්නවා. උන්ට කමෙන්ට් කරන්න තියෙනවා නම් හැලි ගහන්න තියෙනවා නම් හෙන ආසාවෙන් කරන්න. ඒ උන්ව පාවිච්චි කර හැකියි. සේම් ඉන්ඩස්ට්‍රි වේවා කොහරි වේවා උන්ව යූස් කරලා අපි වැඩේ කරන්න තියෙන්නේ. එහෙම try එකක් දෙන්න.